මීඩියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. තෙල්වත්ත බාමියන් බුදු පිළිමය අසලදී ඒ අසල අවන්හලක් පවත්වාගෙන යන අයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෙඩි ප්‍රහාරයේ ඉලක්කයේ බවට පත් වූ අදාළ අවන්හලේ හිමිකරු කරන්දිනිය සුද්දාගේ මස්සිනවන මිරන්ත වරුෂවිතාන ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මහදුර ඉසුරු නැමැත්තාගේ හිතවතෙකු බවයි වාර්තා වන්නේ. කරන්දිනිය සුද්දාගේ මස්සිනවන මිරන්ත වරුෂවිතාන පසුගියදා වෙඩි තබා ඝාතනය කෙරුණේ අම්බලන්ගොඩ පුස්තකාලය ඉදිරිපිටදී. වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වූ මහදුර ඉසුරු නැමැත්තා පසුගියදා සෙල්ලකතරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මහදුර ඉසුරු නැමැත්තා මීට පෙර කරන්දිනිය සුද්දා විසින් ඝාතනය කළ බවට පැවසෙන මහදුර නලින් නැමැත්තාගේ පුත්‍රයයි. මහදුර නලින්ගේ ඝාතනයට පළිගැනීම සඳහා ඔහුගේ පුත්‍රයා වන මහදුර ඉසුරු හා ඔහුගේ සහෝදරයා විසින් කරන්දිනිය සුද්දාගේ මස්සිනා ඝාතනය කළ බවටයි පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව දෙපාර්ශ්වයේම පළිගැනීම සඳහා මේ වන විට ඥාතීන් හා හිත මිත්‍රාදීන් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. මේ වන විටත් කරන්දිනිය සුද්දාගේ පාර්ශ්වයේ පුද්ගලින් හා මහදුර ඉසුරු නැමැත්තාගේ පාර්ශ්වයේ පුද්ගලින් ගම්බිම් අතර පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.